thumbnail එකේ තිබ්බ පරිදිම කොරියාවට එන්න බලාගෙන ඉන්න කොරියාවේ ඉන්න කොරියාව ගැන අවධානයක් දෙන සියලුම දෙනාටයි මේ වීඩියෝ එක. ගොඩ දෙනෙක් කොරියන් පඩිය මෙච්චරයි 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 කියලා කියලා තියෙනවා. ඒක නිසා මේ කොරියන් පඩියේ ඇත්ත පඩියක් පේ ෂීට් එකත් එක්කම කියන මමත් මේ වෙනකොට වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. මම මේ අද තවත් එක් මාසෙක මම වැඩිම පඩිය ගත්තු දවසේ වැඩිම පඩිය ගත්තු මාසයේ වීඩියෝ එක තමයි අද මම මේ අද වීඩියෝ එකක් විදිහට ගෙනල්ලා දෙන්න යන්නේ. පඩිය කොහොමද ඕටි පැය කොච්චරක් කරාද කොච්චරක් කෝටි පැය කරාද මේ පඩිය ගන්න, බේසික් එක කීයද, මොනවද වැඩි දෙන අමතර දෙන බෝනස් මොනවද, කීයක් කපනවද, ඒ වගේ සියලුම දේවල් මේ පඩියට අදාළ සියලුම දේවල් මේ පේ ෂීට් එකේ ඇතුළත් වෙනවා. ඔයාලට පේ ෂීට් එකත් බලන්න මම ස්ක්‍රීන් එකේම දාන්න. ඊට අමතරව මට සාමාන්‍ය මාසෙකට යන දෛනික වියදම මාන් කීයක් කෑමට බීමට යනවද, වෙන අමතර ගාස්තු, ඒවා සම්පූර්ණ වේද, බස් ගාස්තු, ටැක්සි ගාස්තුව සම්පූර්ණ වියදමුත් එක්ක මම මේ වීඩියෝ එක අරගෙන එන්න. දැන් අද 2026 6 වෙනි මාසේ. එතකොට මේ තියෙන්නේ 2025 වෙනි මාසේ 10 වෙනි මාසේ පඩිය. එතකොට එතන ඉඳන් මම 2026 6 වෙනි මාසෙට එනකම් පඩි එක දිගට වීඩියෝස් වලින් අරගෙන එනවා. මාසෙන් මාසෙට මෙච්චරයි, මාසෙන් මාසෙට හම්බුන විදිය, ඕටි පැය කොච්චරක් කරාද, ඒක ඔයාලට මම අරගෙන එනවා. කියලා තියෙනවා. මුලින්ම තියෙනවා මගේ නම ලක්ෂාන්. එතකොට සෙන්යොන් කියලා තියෙනවා. සෙන්යොන් වොල්ලිල් කියන්නේ උපන්දිනේ. එතකොට 2001 5/27. එතකොට විශේෂම දිනේ තියෙනවා. අපි මේකේ කොරියාවට ආපු දිනේ තියෙනවා. ඉප්සයිල් කියන්නේ කොරියාවට ආපු දිනේ 2024. කොරියාවට ආපු දිනේ තියෙනවා 2024 10 වෙනි මාසේ 25 කියලා. එතකොට ඊට ඉස්සරහින් දීලා තියෙනවා කප්පියෝ චිගප්පිල් කියන්නේ වැටුප් ගෙවපු දිනේ. මේ අපිට මේකේ කප්පියෝ චිගප්පිල් කියන්නේ එතකොට 2025 11යි 28 තියෙන්නේ. එතකොට 2025 11යි 28 වෙනිදාට අපිට දෙන්නේ 2025 10 වෙනි මාසේ පඩිය. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මාසයක පඩියක් හිර කරලා තමයි අපිට දෙන්නේ. 10 වෙනි මාසේ පඩිය තමයි මේ 11 වෙනි මාසේ 28ක දීලා තියෙන්නේ. එතකොට අපි මේ පඩිය ගන්නකොට මේ මාසේ සම්පූර්ණයෙන්ම වැඩ කරලා ඉවර වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මාසික පඩියක් එයාලා අතේ තියාගෙන තමයි අපිට ඊළඟ මාසේ පඩිය දෙන්නේ. එතකොට මේකේ ඊළඟට යටට යනකොට තියෙනවා කිබොන් ගප් කියලා. කිබොන් ගප් කියන්නේ මූලික වැටුප. එතකොට 2025 මූලික වැටුප තිබ්බේ 209 තමයි මූලික වැටුප තියෙන්නේ. උනට අපේ කම්පැනි කෙමිකල් කම්පැනියන් නිසා කිබොන් ගප් එක මූලික වැටුප වැඩි කරලා දෙන්නේ. එතකොට තවත් මාන් 10ක් එකට ඇඩ් කරලා මූලික වැටුප 219ක් දීලා තියෙනවා. එතකොට කිබොන් ගප් කියන්නේ මූලික වැටුපනේ. මූලික වැටුප එතකොට අර 209ක් දෙනවා කිව්වේ කොරියාවේ තියෙන සම්මත විදිහ. එතකොට 209ක් දැන් අපිට 19ක් දෙනවා. එතකොට 219ක් කියන්නේ සාමාන්‍ය සතියේ දවස් 5 උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් වැඩ කරොත් අපිට මේ 219 ගන්න පුළුවන් මේකේ. එතකොට ඊට වැඩි අනිවාර්යයෙන්ම වෙලාව වැඩ තියෙනවා. 8 වඩා වැඩියෙන් වෙලාව වැඩ තියෙනවා. සතියේ දවස් 5 විතරක් නෙමෙයි සතියාන්තයේ දවසුත් වැඩ තියෙනවා. එතකොට සාමාන්‍ය ඒ සතියේ දවස් 5 විතරක් 8-5 වැඩ කරොත් අපිට මෙන්න මේ 219යි මාන් කියන එක ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය කොරියන් ඉන්න කට්ටිය කොරියාව ගැන කොරියන් එක්සෑම් එක කරන කට්ටිය දන්නා මෙතන 219ක් කොහොමද හදාගත්තේ කියලා. ඒ 219ක් හදාගන්නේ අග ඉදම් 0.4ක් ඉස්සරහින් තියන්න. එතකොට එනවා 219 තීතට ඉස්සරහින් එනවා. තීතට පස්සෙන් 4500ක් එනවා. එහෙම තමයි මාන් ගන්න හොයාගන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් මාන් කිව්වට ලංකාවේ කට්ටිය දන්නේ නැහැ නේ මානමක් කොච්චරක් එනවද ලංකාවේ රුපියලුත් එක්ක. ඒක නිසා මම සාමාන්‍ය අද රේට් එකත් එක්ක දාන්න. දැන් මේ 2026 6 වෙනි මාසේ කිව්වනේ. එතකොට මේ මාසෙම රේට් එක ගියා මානමක් 2300ට විතර ගියා මේ මාසේ රේට් එක. උපරිම ගියා ඩොලර් එක වැඩි වුණ දවස්වල. දැන් ආයෙත් අඩු වෙලා තියෙන සාමාන්‍ය මේ දවස්වල රේට් එක තියෙන්නේ 2200 විතර. ඒතකොට සාමාන්‍ය මම 2200න් මානමක් කියලා දාලා අද සාමාන්‍ය දැන් මේකේ තියෙන ගානොත් එක්ක මම රේට් එක කියන ලංකාවටත් දැනගන්න. ඒතකොට අපිට මේකේ මූලික වැටුප 219 නේ තියෙන්නේ. ඒතකොට 2200යි කියලා ගත්තත් සාමාන්‍යයෙන් ලක්ෂ 4.80ක් එනවා මූලික වැටුප. සතිය දවස් 5 විතරක් කරොත් ලක්ෂ 4.80ක් එනවා. එතකොට කැපෙන කෙටලි ගාන තියෙනවා මේකේ. තාම ඒව ඇඩ් කරලා නැහැ. කැපෙන කෙටලි ගාන තියෙනවා. එතකොට සිගන්වේ සුතන් කියන්නේ අපි ඕටි පැය
ඕටි දෙවෙනියට තියෙන කොටුවේ දෙවෙනි කොටුවේ තියෙනවා සිගන්වේ සුතන් කියලා. එතකොට ඒකේ තියෙන්නේ ඕටි වලට ගෙවපු ගාන. එතකොට එතන මාන් 49ක් තියෙනවා. මාන් 49.6ක් තියෙනවා. ඊට පස්සේ එතන තව දෙකක් කොටු දෙකකට යටින් ආයෙත් තියෙනවා හිවිල් ඔප්මූ සුතන් කියලා. හිවිල් ඔප්මූ සුතන් කියන්නේ ඕටි පැය. එතකොට මේ කොරියාවේ නීතියක් තියෙනවා මාන් 56කට වැඩියෙන් ඕටි කරන්න බෑ. එහෙම නීතියක් තියෙනවා. ඒක නිසා පේ ෂීට් එකට පඩිය ඇඩ් කරනකොට ඕටි පැය ඇඩ් කරනකොට ඕටි පැය වලට ගෙවන විදිහ ඇඩ් කරන්නේ කොටස් දෙකකට. එතකොට ඒක නිසා තමයි මේ කොටස් දෙකකට ඕටි පැය වලට ගෙවපු ගෙවීම මෙහෙම දාලා තියෙන්නේ. එතකොට මෙතන සම්පූර්ණ ගාන ඕටි වලටම ගෙවලා තියෙනවා. මාන් 187යි ගානක් ඕටි වලට විතරක්ම ගෙවලා තියෙනවා. එතකොට මෙතන. එතකොට 187ක් අපි ගන්න අපි ඕටි පැය කරලා තියෙනවා. ඒ මාසේ ආසන්න වශයෙන් කියන මට මතක විදිහට දැන් මතක විදිහට ආසන්න වශයෙන් ඕටි පැය 126ක් විතර. ඒ කියන්නේ සාමාන්‍ය 120 පහුව කරලා එක මාසයක් කරා. ඒ මාසේ තමයි මේක. එතකොට ඒක නිසා තමයි වැඩිම පඩි හම්බුනේ. මේ මාසේ අපි සාමාන්‍ය 120 ගාණක් කරනවා කියන්නේ සතිය දවස්වල සෙනසුරාදා ඉරිදා විතරක් කරලත් මදි 126ක් කරගන්න. අපි මේ මාසේ එක දවසක් වැඩ කරා පාන්දර 4 වෙනකම් වැඩ කරා. තව දවසක් වැඩ කරා පාන්දර 2 වෙනකම් වැඩ කරපු දවසකුත් තිබ්බා. ඊට අමතරව වැඩ කරලා තිබ්බා තවත් දවසක් පාන්දර 1 වෙනකම්. එතකොට උදේ 8ට පටන් ගත්තාම පාන්දර 1, පාන්දර 2, පාන්දර 4 වගේ අනිවාර්යෙන් non stop 6න් 7න් එහා වැඩ තිබ්බම ඒ මාසේ. එතකොට සාමාන්‍ය දැන් පාන්දර 4 වෙනකන් වැඩ කරා කියන්නේ නිදා ගන්න තියෙන කාලා බීලා ඉවර වෙනකොට ඇවිල්ලා අවශ්‍යයක් දාලා ඔක්කොම කරලා ඉවර වෙනකොට 5 විතර වෙනවා. එතකොට සාමාන්‍ය උදේ 8ට ආපහු වැඩට යන්න ඕනේ. එතකොට පැය 3ක් වගේ තමයි නිදා ගන්න තියෙන්නේ. එතකොට පැය 3ක් නිදාගෙන මදි හින්දා ඒ දවසේ අපිට සජන්නිම් කිව්වා මේ පැයක් පරක්කු වෙලා නැගිටලා 9ට වැඩට එන්න කියලා. කලින් දවසේ ඒ කියන්නේ සාමාන්‍ය අපිට ඩේලි ඕඩර් එන කම්පැනි මේක බැරල් කම්පැනි එකක් අපේ කම්පැනි. පාවිච්චි කරපු බැරල් කෙමිකල් තියෙන බැරල් වොෂ් කරලා ඇතුළ හොදලා ආපහු පාවිච්චි කරන්න පුළුවන් විදිහට වෙන කම්පැනි එකකට වෙන ඒ කෙමිකල් දාන්න ඕනි කම්පැනි වලටම යවන එක තමයි අපේ කම්පැනි එක කරන්නේ. එතකොට ඒ කියන්නේ දවසට ඕඩර් එන හින්දා ඒ ඕඩර් එක අනිවාර්යයෙන්ම ඒ දවසට යවන්න ඕනේ. ඒ කට්ටිය සාමාන්‍ය පොරොන්දු තියෙනවනේ. කොරියාව කියන්නේ පොරොන්දු කඩන්න නැති රටක්. එතකොට ඒ විදිහට තමයි අර වෙන කම්පැනි එකක් අපිට ඕඩර් එකක් දෙනවා අහවල් දවස වෙනකොට ඕනි කියලා. එතකොට අපේ කම්පැනියේ මොන වැඩේ කරලා හරි කීයේ වෙනකම් වැඩ කරලා හරි ඒ ඕඩරේ අපේ සජන්නිම් එක යවන්න ඕනේ. නැත්නම් ඒක අර යාක්ෂෝක් එකක් වගේම බිස්නස් එකක්. ඒක නිසා ඒක non stop ඒ විදිහට යන්න ඕනි වැඩක්. ඒක නැත්නම් ඊළඟ ඕඩරේ කැන්සල් කරන්න පුළුවන්. ඊළඟ ඕඩරේ තියෙන ඕඩරේ ඒක එහෙම නැත්නම් වෙන කම්පැනි එකකට ඒ ඕඩරේ දෙන්න පුළුවන්. මොකද බැරල් වොෂ් කරන කම්පැනි අපේ කම්පැනියේ තියෙන පළාතෙම තව කම්පැනියක් තියෙනවා. ඒක ඊට අමතරව මේ කොරියාවටම 7ක් වගේ තියෙනවා. මාන් 187ක් කියන්නේ එතකොට ඕටි පැය වලට අපිට හම්බුන කොච්චරක් ලංකාවේ මුදලින් හම්බ වෙනවද කියලා බැලුවොත් ඕටි පැය මාන් 187ක් ගුණ කිරීම 2200. එතකොට සාමාන්‍ය එතෙන් දෙනවා ලක්ෂ 4.11ක් විතර එතන වෙනම එනවා. ඕටි පැය කරපු සෙට් එකට පඩි එතන වෙනම ඒ විදිහට එනවා. ඊට අමතරව අපිට මේ පේෂිට්ටේ බලා ගන්න පුළුවන් සික්තේ පොචන්ගම් කියන්නේ ආහාර වලට. කියන්නේ අපිට දවල් කෑම මෙහෙන් දෙනවා. කොරියා මේ සිත්තමෙන් අපේ සිත්තමෙන් වෙනම පිටින් උයලා වෙන පිට සිත්තන් වලින් උයලා අපේ සිත්තමට ගෙනල්ලා ඒ කියන්නේ අපේ කම්පැනියට ගෙනල්ලා දවල්ට කෑම දෙනවා. එතකොට හවසට අනිවාර්යයෙන්ම 6 වෙනකම් වැඩ තියෙන නිසා 6 හවසටත් අපිට කෑම දෙනවා. හැබැයි උදේට කෑම දෙන්නේ අපේ කම්පැනි. ඒක නිසා ඒ වෙනුවට අපිට දීමනාවක් දෙනවා. ඒ දීමනාවක් දෙන්නේ මාන් 20ක් දෙන්නේ. මාන් 20ක් දෙන්නේ. ඒ වුණාට මේකේ මාන් 17 හමාරයි දීලා තියෙන. ඒකට හේතුව සාමාන්‍ය රෑ වැඩ තියෙනවා අනිවාර්යයෙන්ම සජන්නින් අපිට චිකන් එහෙම නැත්නම් වෙන පළතුරු වර්ග ඔය එක එක කැවිලි වර්ග නම් මනම් ගෙනලා දෙන. එහෙම ගෙනලා දුන්නොත් අනිවාර්යයෙන්ම අපේ පඩියෙන් කපනවා ඒක. එයාම ගෙනල්ලා දීලා එයාම කපනවා. එහෙමත් කරලා තියෙනවා. එතකොට ඒක නිසා අපිට මේකේ හම්බෙලා තියෙන 17 හමාරයි කෑම දීමනා විදිහට හම්බෙලා තියෙන. වෙන දවස්වල නම් මාන් 20ක් හම්බෙනවා. එතකොට සාමාන්‍ය දැන් මාන් 20ක් කියලා ගත්තොත් අපිට කෑම දීමනාව 2200න් බැලුවොත් එතන කෑම දීමනාව විතරක් අපිට 44000ක් විතර හම්බෙනවා වෙන මාසවල. හැබැයි මේකේ 17 හමාරක් නිසා 2200න් බැලුවොත් අපිට මේකේ 38500ක් ලංකා රුපියල් වලින් 38500ක් කෑම දීමනාව විදිහට අපිට හම්බෙලා තියෙනවා. ඊට අමතරව මේකේ තියෙනවා තක්පියල් සුතන්. තක්පියල් කියන්නේ සිතාලු කියන විශේෂ දීමන. ඒ කියන්නේ අපේ කම්පැනි සාමාන්‍යයෙන් කෙමිකල් කම්පැනියක් නිසා
බේසික් එකේ මූලික වැටුපේ වැඩි වීමට අමතරව තවත් මාන් 10ක් අපිට වෙනම වැඩි කරලා වෙනම ඇඩ් කරලා දෙනවා තක්පියල් සුතල් කියලා. එතකොට මෙතන මාන් 10ක් කියන්නේ සාමාන්‍ය 2200න් බැලුවොත් රුපියල් 22000ක්. එතකොට ওই ටික තමයි අපිට පඩියට ඇඩ් වෙලා තියෙන්නේ පේ ෂීට් එක අනුව. 434ක් සාමාන්‍ය අද රේට් එකත් එක්ක බැලුවොත් 2200න් ගුණ කරොත් එහෙම ලක්ෂ 954,000ක්. එතකොට දැන් මේක හම්බුණු සම්පූර්ණ පඩිය. ඒ වුණාට දැන් මේකෙන් අපිට කොරියා වැඩ කරනවා අනිවාර්යයෙන්ම බදු ගෙවන්න ඕනේ, රක්ෂණ වලට ගෙවන්න ඕනේ. අපි ඉන්නේ බෝඩිමට ගෙවන්න ඕනේ. ආන් ඒ වගේ කැපිලි ගොඩක් තියෙනවා. සම්පූර්ණ පඩියෙන් පොඩ ඒක කොටස් වලට කැපිලා යනවා. එතකොට මගේ දැන් මේ පල්ලෙහෙන් තියෙන්නේ ඔය 434 කියලා තියෙන්නේ. එතනින් පල්ලෙහෙන් තියෙන්නේ කැපිලි කෙටලි සෙට් එක. ඒතර කොරියන් කට්ටිය නම් මේ දන්නවා කුක්මින් කියලා තියෙනවා. කුක්මින් කියන්නේ සාමාන්‍ය විශ්‍රාමයේ වගේ එකක්. කියන්නේ අපිට කවදා හරි කොරියාවෙන් ඉඳන් ලංකාවට යනකොට අපිට මේ කුක්මින් එක ගන්න පුළුවන්. ඊට පස්සේ කොන්ගම් පොහොම් කියලා තියෙනවා. කොන්ගම් පොහොම් කියන එක ගන්න බෑ අපිට. හැබැයි මොකක් හරි අනතුරක් වුණොත් ඒ වගේ ඒවට අපිට හොස්පිටල් බිල් ගේම ගෙවන්න මේ කොන්ගම් පොහොම් එක අදාළ වෙනවා. එතකොට ඒකටත් කපලා තියෙනවා. එතකොට මම මේක සාමාන්‍ය නිකන් කියන්න කුක්මින් කියන්නේ මෙතන මාන් 19ක් කපලා තියෙන්නේ. 19 සාමාන්‍ය අද රේට් එකත් එක්ක බැලුවොත් රුපියල් 40000ක් විතර කපලා තියෙනවා කුක්මින් එකට. එතකොට සෞඛ්‍ය රක්ෂණයට කොන්ගම් පොහොම් කියන්නේ ඒකට සාමාන්‍යයෙන් අද රේට් එකත් එක්ක බැලුවොත් ලංකාවේ මුදලින් 33000ක් විතර කපලා තියෙනවා. එතකොට එතනත් රක්ෂණ දෙකට සාමාන්‍ය බැලුවොත් එහෙම එකකට රුපියල් 4000 ගණක් වගේ රක්ෂණයට කැපිලා තියෙනවා. එතකොට රැකියා රක්ෂණ කියන එකට අපි කැපිලා තියෙනවා රුපියල් 8000 ගානක් විතර කැපිලා තියෙනවා. ඊට පස්සේ තමයි බදු ගෙවන්න තියෙන්නේ. අපි ගන්න පඩියට බදු ගෙවන්න ඕනේ. මේ බදු ගෙවන එක දැන් මේකේ එන වැටුපෙන් ප්‍රතිශතයක් තමයි බදු විදියට කපන්නේ. එතකොට මාස 12 පඩි ගත්තාම අපේ හැම මාසෙකින්ම මේ බදු කැපෙනවා. දැන් මේක කැපලා තියෙනවා මාන් 22ක්. එතකොට වැඩියෙන්ම කැපිලා තියෙන්නේ මේ බදු වලට. එතකොට මාන් 22ක් කියන්නේ සාමාන්‍ය ලංකාවේ මුදලින් 48400ක විතර. කියන්නේ මේ මුළු පේ ෂීට් එකේම බලපුවම වැඩියෙන්ම කැපිලා තියෙන්නේ මේකට 48000 ගණන් කැපිලා තියෙනවා මේ බදු වලට. එතකොට මේ විදිහට මාස 12න් කපනවා. ඊට පස්සේ අපිට ඊළඟ අවුරුද්දේ දැන් මේ 20යි 26නේ දැන් 20යි 26 මාස 12න් අපි කියමුකෝ වැටුපෙන් මේ බදු කැපුවා කියලා. ඊට පස්සේ ඊළඟ 20යි 27 ආපුවම මේ සම්පූර්ණයෙන්ම අපි 20යි 26 කපපු ඒ බදු වෙනුවෙන් කපපු දැන් මේ 48000 වගේ මාසේ අවුරුද්ද පුරාම කපපු ඒ සල්ලි ටික එකතු කරලා මේ කට්ටිය ගණන් හදලා බලනවා මම ගෙවන්න ඕනි සම්පූර්ණ රජයට ගෙවන්න ඕනි සම්පූර්ණ බදු ගෙවලාද දැන් තියෙන්නේ කියලා. එතකොට බැරි වෙලාවත් අපි ඒ ගෙවලා නැත්තම් දැන් එහෙම ගෙවලා නැත්තම් අපි අතින් ගෙවන්න ඕනි ඊළඟ 20යි 27 ඒ පෙබරවාරි තමයි බොහෝ දුරට ඔක වෙන්නේ. එතකොට එහෙනම් අපි පෙබරවාරි වලට අපි ඒ වැටුපෙන් ගෙවන්න ඕනි. එහෙම නැත්තම් අනිවාර්යෙන්ම අපිට අපි වැඩියෙන් ගෙවලා තියෙනවා. දැන් මම නම් මේ මාසේ මේ 20යි 25 දැන් පඩිය 20යි 26 නේ අපිට. එතකොට මේ දැන් මේ 20යි 25 පේ ෂීට් එක ගන්න. එතකොට 20යි 25 සම්පූර්ණයෙන්ම මාස 12 අපි ගෙව්වා අපි මේ බදු ගෙවලා තිබ්බේ. එතකොට මේ 20යි 25 සම්පූර්ණයෙන්ම සෙට් එකේ බදුව මම වැඩියෙන් ගෙවලා තිබ්බා. එතකොට වැඩියෙන් මම මාන් 128ක් ගෙවලා තිබ්බා. එතකොට මට මේ මාන් 128ම පෙබරවාරි මාසේ පඩියට ඇඩ් කරලා දීලා තිබ්බා. එතකොට සාමාන්‍ය මාන් 128ක් කියන්නේ සාමාන්‍ය අද රේට් එකෙන් ගත්තාම රුපියල් 2,80,000ක් විතර මම වැඩියෙන් ගෙවලා කොරියාවේ රජයට. ඒක නිසා මට ඒක ආපහු 20යි 26 මේ අවුරුද්දේ දෙවෙනි මාසේ මගේ පඩියට ඇඩ් කරලා දුන්නේ වැඩියෙන් ගෙවුවා කියලා ටික. ඒක අවුරුද්ද පාසා නොකොඩවා වෙන දෙයක් ඒක. මේ බද්දක් කපලා තියෙනවා. ඒක ප්‍රදේශය අනුව ඒත් මේ බද්දා. ඊට පස්සේ සන්හාන්ගම් කියලා තියෙනවා. සන්හාන්ගම් කියන්නේ අපේ මේ ඉන්න බෝඩිමට අපි කන්ට්‍රර් පෙට්ටි තමයි අපිට දීලා තියෙන්නේ. තනි කාමර විදියට දීලා තියෙන්නේ. එතකොට ඒ කන්ට්‍රර් පෙට්ටියට අපිට කපලා තියෙනවා මාන් 4ක්. මාන් 4 කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ කන්ට්‍රර් පෙට්ටිය ඉඳුම් හිටුම් කෑම බීමට කියන්නේ අපිට උයාගෙන කන්න ගෑස් ටික ලයිට් ඊට පස්සේ කාමරයට ඊට පස්සේ නාගන්න ඒවා සියලුම දේවල් වලට අපේ මාන් 4යි කල් දෙන. ඒක තමයි කම්පැනි තියෙන විශේෂම හොඳේ. ඒ කියන්නේ මාන් 4යි කියන්නේ සාමාන්‍ය ලංකාවේ මුදලින් 8000ක් 9000කට කිට්ටු ගන්න. Wi-Fi පවා නොමිලේ අපිට දීලා තියෙන්නේ. මේ රුපියල් 8000ට 9000ට. එතකොට සම්පූර්ණයෙන්ම මෙතන අපි අඩු වුණ සම්පූර්ණ ගානේ එකතුවක් තියෙනවා. මෙතන මාන් 68ක් අපෙන් අඩු වෙලා තියෙනවා. මේ මුළු පඩියෙම රුපියල් 1,50,000ක් විතර අඩු වෙලා තියෙනවා. මේ සම්පූර්ණ පඩියෙම 1,50,000ක් විතර බදු වලට රක්ෂණ වලට නවාතැන් වලට ඔක්කොටම කැපිලා තියෙනවා. ඒතකොට සම්පූර්ණයෙන්ම මගේ අතට හම්බෙලා තියෙනවා 365ක් මම ගත්තු වැඩිම පඩිය කිව්වා මේක. ඒතකොට 365 2200න් ගුණ කරා කියන්නේ සාමාන්‍යයෙන් මගේ ඒතකොට 20 25 10 වෙනි පාස් පඩිය ලක්ෂ 8කුයි රුපියල් 3000ක් එනවා.
ඒක තමයි මම ගත්ත වැඩිම පඩිය. මාසයක් කණ්ඩ බොන්න ගියොත් එimhe සාමාන්‍යයෙන් එතකොට දැන් දවල්ටත් දෙනවා හවසට රැටත් දෙනවා. රැට දෙන එක දෙන්නේ සාමාන්‍යයෙන් 6ට විතර තමයි අපි ඒක කන්නේ. එතකොට එහෙම කාලා මදි. අනිවාර්යෙන්ම ආපහු 10ට 9ට විතර ආපහු පාරක් කනවා කොහොමද. උදේට නම් බොහෝ දුරට කැවෙන්නේ. ඒක නිසා තමයි පුළුවන් තරම් නිදා ගන්න ඔන්න වෙනකන් තියලා පුළුවන් තරම් රැය කරලා කන්නේ. සමහරක් දවස්වල එකට දෙකටත් කනවා. බඩගින්න આવොත් එහෙම ගිහිල්ලා කෑවක් සාමාන්‍යයෙන් උයා ගන්නවා දවස් 2-3කට විතර මාළු එහෙම උයා ගන්නවා. බත් එකේ වෙලට ගහලා තමයි කන්නේ. එතකොට සාමාන්‍යයෙන් කෑම බීම වලට හාල් එකක් ගත්තත් මෙහෙ මාන 4ක් විතර වෙනවා. ඒතකොට මාන 4යි කියන්නේ සාමාන්‍ය රුපියල් 8,000ක් 9,000ක් විතර වෙනවා. එතකොට සාමාන්‍ය එහෙම බලපුවම සාමාන්‍යයෙන් මේ කෑම සාමාන්‍ය දල වශයෙන් කියන්න තියෙන බඩුත් එක්ක කියන්නේ මිලිස් කුඩු මේ මාසේ ගත්තොත් එimhe මාස දෙකකට විතර ඇති වෙනවා. ඒ විදිහට සාමාන්‍ය දල වශයෙන් බැලුවොත් එimhe සාමාන්‍ය මාන් 25ක් විතර කෑමට බීමට යනවා. ඒතකොට මාන් 25ක් කියන්නේ සාමාන්‍ය 2200න් බැලුවොත් එimhe සාමාන්‍ය රුපියල් 55,000ක් විතර මාසෙට කෑමට වියදම් කරනවා. ඊට අමතරව තව ටවුන් එකට සාමාන්‍ය මාසෙකට එහෙම ලොකුවට වමනාවක් එන්නේ ඔය බඩු ගේන්න කෑම බීම බඩු ටික ගේන්න මොකක් හරි විශේෂ අවස්ථාවක් වුණොත් දෙපාරක් විතර යනවා. ඒකට සාමාන්‍ය අපේ මෙතන මේ අපේ කම්පැනි ඉඳන් ළඟම තියෙන ටවුන් එකට මාන එකහමාරක් යනවා යන්න. ඒතකොට මාන එකහමාරක් කියන්නේ රුපියල් 3300ක් විතර. ඒතකොට සාමාන්‍ය දෙපාරක් ගිහිල්ලා එනවා කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 12000ක් විතර. ඒතකොට ඉවරනේ. ඒතකොට සාමාන්‍ය දල වශයෙන් මාන් 30ක් විතර මාසෙකට අනිවාර්ය වියදම යනවාම තමයි. ඒතකොට මාන් 30ක් කියන්නේ සාමාන්‍යයෙන් 64000ක් විතර. 64000ක් විතර සාමාන්‍යයෙන් මාසෙකට වියදම යනවා. එතකොට ඉතුරු ටික සම්පූර්ණයෙන්ම ඉතුරු කරගන්න පුළුවන් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මම ඊළඟ වීඩියෝ එක විදිහට ඔයාලට ගේන්න 20 25 11 වෙනි මාසේ පඩිය. ඒ විදිහට මම මාස මේ 20 26 6 වෙනි මාසයට එනකම්ම ගේනවා. එතකොට 20 26 පඩි සෙට් එකට ආපුවම අපේ බේසික් එක මෙතන තියෙන බේසික් එකට වඩා තවත් වැඩි වෙනවා. ඊට අමතරව විශේෂ දීමන ඇඩ් වෙනවා. ඒ සම්පූර්ණ විස්තර සෙට් එකක් තියෙනවා.